මේ වගේ පෝෂන් එකක්. අපිට සුදු වගේ බොන්න බෑ මේ. අයි සද මං ඇවිල්ලා ඉන්නකොට කවුරුත් දන්න ප්ලේස් එකට වැඩි කතා වුණේ. අපි යමු මේ ප්ලේස් එක බලන්න. අද ෆුල් හැපනින් එකක් ගන්න ඕන. ඉතින් ගත්ත නැහැ කොට කාලෙකින්. යවුවේ නම් ඇතුළට කීයක් මට කුඩු වේද අද බිල් එකක් දාලා තියන්නම්. අනිවාර්යෙන් බලන්න බිල් එක කීයද කියලා. අද හැම දෙයක්ම මේක ඇතුලේ නම් ලොකු පන්නයක් ගමු. මේ නම් වැඩි කතා වුණේ. අපි යමු ඉක්මනින් ඇතුළට. අයි දැන් අපි මේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් මාර ලස්සන මේ පරිසරයක් තියෙන ඉතින් ඇත්තම මේකේ ඕන තරම් ඉඳන් වඩලා කන්න පුළුවන්. ඒකේ කැමරා එකෙන් මේ දැන් අපි ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකේ. ඉතින් ලන්ච් එක තියෙන්නේ 11ට. ලන්ච් එක තියෙන්නේ 12න් පස්සේ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් එන්ජොයි කරගන්න හොඳ කන්න බොන්න පුළුවන් බොන්න තියෙනවා. ඒක ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ වගේ කෙස්ලා ආවම මේ වගේ ලොකේෂන් තියෙන ලස්සන ලොකේෂන්. මේ පැත්තෙන් ඔයාලා පේන ඇති ලස්සන ඩයිනින් ඒරියා තියෙනවා. මේ පැත්තෙන් බීච් එක වැහෙන කට්ටිය ෂීට් දාලා තියෙනවා. ඉතින් අර පැත්තෙන් පූල් එක, අර පැත්තෙන් ඔයගොල්ලෝ පේන බාර් එක. ඔන්න මේ පූල් එක යන කලින් අපි මෙනු එක ළඟට ගෙන්න ගත්තා. මේ බොන්න ඇටි දාගත්තා. දැන් දැක්කාම හැබැයි අමුතු අයිටම් ටික ගන්න මේ කොල්ලොන්ගේ ජූස් අයිටම් ටික අපි ගත්තා පූල් එකෙන් මේ අයිස් ලෙට් එකයි ලෙට් ඊට පස්සේ ෆ්‍රෙෂ් මේ දෙක ගත්තේ. මේ නියම ගිය ගන්න හරි අමාරුයි. දැන් අපි බොමු මේක මේ අයිටම් ටික කැවිලා තින්නේ කොහොමද කියලා. ada මේ සිරප් එක මේක යමු අදල්ලයක් තියෙනවා මන්න මේ ඉන්දියා දාගන්න ඉතින් මේ කැෂු එකනේ ෂූට් කියන කැෂු කියන එක මේක හැබැයි නිකන් නම් බොන්න බෑ මේ වල අපිට සුදු වගේ බොන්න බෑ මේ guys මේ ලන්ච් එක මෙනුව ගෙනගත්ත මොකක් කන්න බොන්න යාවි වටේ නාන්නත් තෝරන කෂ්ටේ තමයි අවුල් වෙලා තියෙන්නේ ඉගෙන සෝජනීයයි අවුලන්නේ ඉබා යන්න හොඳයි සවන්ට ඕකේ වෙයි මට ඉච්චර එක සෙට් නෑ දැන් ඉන්නේ පූල් එකේ පූල් ඒරියා එකේ ඉන්නේ මේ පූල් සුපේ උරක් නෑ මේ දීපේ දින හරි අතරමාර දැන් මාර ලස්සන තවුන්ඩයක් එක්ක මොකද අල්ලුපත් මොකද බීච් එකේ නාලා යන්න පුළුවන් බීච් එකේ කිසිම වෙන්නේ නැහැ ලයිෆ් ගාඩ් එක ඉන්නවා පූල් එකේ ඉන්නවා පූල් එක හරි අතරමාරයි චූටි කෙනෙක් ඇවිල්ලා උනත් දිනන පුළුවන් බයෙන් දෙන්නේ නැහැ මේ අපිට වැඩක් කියලා මා ලස්සන view එකක් තියෙන්නේ පිටිපස්ස දැක්කම අපිට පේන ඇති ලස්සන view එකක් තියෙන්නේ මේ සෙට් එකක් ඇවිල්ලා අතල්ලා ගමන සුදු ප්ලේස් එක අපි දැන් බලමු මේ වල සුදු පීස් එකක් තියෙන එක බලමු අය කළා පීස් එක මේගොල්ලෝගේ මනසක් මෙරි කියලා දැන් ලොකු බඩගින්නක් තියෙනවා මේ අපි පූල් එකේ නාලා දැන් ආව ලන්ච් එක ගන්න අපි ඕඩර් කරේ පීස් එකක් මගරිටානෝ කියලා මොකද පීස් එකක් ඊට පස්සේ සීෆුඩ් රයිස් එකයි කරලා ඉතින් බලමු කොහොමද කෑම කියලා දැන් ඉතින් මේ මරු වෙව් එක කෙලින්ම ආයි බීච් ඉස්සරහම
ගයිස් තව දෙයක් කියන්න ඕන මේක පූල් එක පයින් කියලා ඔයගොල්ලෝ පුළුවන් නම් මේ පේමන්ට් කළා මුලින් පහින් එතකොට ලේසි මේකවල තියෙන පොඩි ටැග් එකක් ඒක අතේ බැලගත්තාම ඊට පස්සේ ඕන්ලාක පූල් එක යූස් කරන්න පුළුවන් ඊට පස්සේ වෙනම ටවල් එකක් හම්බුනොත් ඒ ටවල් එක නේවාර තියලා යන්න ඕන මේක ස්පෙෂල් කියන්නම් මේ ඊට පස්සේ කැමතිද මේක එන්ජොයි කරන්න පුළුවන් පොඩි බැල්කනි එකකුත් තියෙනවා මේක මම තාම හදනවා බොහෝ ඉක්මනට මේකත් ඔයගොල්ලෝ යූස් කරලා බලන්න ප්‍රයිවට් පාටි වල නම් වලට ඉතින් මේ බලමු මේ මාර ලස්සන මේ ප්ලේස් එක මේ අපි නිකන් අර මම මාස ගානක මේ එළියට ආවේ පොඩි එන්ජොයි කරලා යන්න ඉතින් මේ නිස්කලංකයි කිස්සලම තමයි ගොඩක් ඉන්නේ වීකෙන්ඩ් එක තමයි මේ අපේ ලෝකල්ස් ලේම් බහින්නේ ප්‍රශ්න නැහැ ඉතින් අවුලක් නැහැ මේ දෙපෙන් සනීපින් ඉන්න පුළුවන් මේ හොඳ ඒරියා එකක් තියෙනවා මේගොල්ලෝගේ තමයි ලස්සනයි බලමු දැන් කාලා ආයිසොන් අපි ඕඩර් කරපු ආවා පීස් එක හොඳෝ my god බෞද්ධ යරෝ අවුරුත් එක්කලා හවුඩ් ලිප් මැනේජ් පීස් එක සාමාන්‍යයෙන් හොඳ පීස් එකක් සයිස් තියෙනවා 1 2 3 4 8ක් තියෙනවා thank you ඒකට පෝෂන් එක වෙන හින්දා ඒක අවුරුද්ද කරන්නේ thank you හරි seafood rice එක ඉස්සකනේ උර කාලේ මොසරලා දාලා දිනෝ chicken දාලා දිනෝ bell peppers සැරට තියෙන මේක චීස් වලින්ම දාපු පැත්ත මේක ඒක ස්වීට් සරක් ඇත්තේම නෑ නියම ගන්න දිනවල මහා සුවඳක් තියෙන මේකනේ හොඳ මේ අල්ටිකන් ලුණු එහෙම ගයිස් මේ තියෙන්නේ අපි අපේ චිකන් දාපු ලේයර් එක මේ තියෙන චීස් දාපු ලේයර් එක අනික මේ පැත්ත චීස් මේ පැත්ත චිකන් and චීස් වෙන වෙන වශයෙන් දාගත්තේ මේ පැත්ත සැර අඩුයි සැර ඇත්තෙම නෑ මේ පැත්ත සැර දියු ගන්නට නියම ගන්නට ලුණු චිකන් නේ මොකද දාලා තිනවා ඊට පස්සේ මේක තමයි අපේ seafood rice එක මේක සාමාන්‍ය 3000 ගාණක් වෙනවා මේක අපි ගත්ත මේ පෝෂන් එක රුපියල් 2900 3200 බිල් එක පෙන්නන්නම් ඊට වෝටර් බැලන් එක මේ පැත්තෙන් බීච් එක තියෙනවා ලස්සන view එකක් අපි දැන් යන කමු මේ කොට පැත්තකින් තියලා seafood rice එක මේක 1% ඉන්නේ 1% ඉන්නේ මේක උඩින් බුල්සා එකක් තියෙනවා ඊට පස්සේ මම මේ prawns දෙකක් තියෙනවා ඊට පස්සේ කටල් fish තියෙනවා ඔයගොල්ලෝ කියන හැටි මේකේ size කටල් fish තියෙනවා prawns තියෙනවා chili paste තියෙනවා ඒ rice එක මේ තමයි ඉන්නේ පිටසොල් දාලා බාස්මති වගේ රයිස් එක බාස්මති දාලා මාල් සෝලේ තමයි මේ වගේ පෝෂන් එකක් තියෙනවා මගේ පෝෂන් එක මොකද මේ පෝෂන් එක බලන්න පුළුවන් මේ වගේ පෝෂන් එකක් තියෙනවා මෙන්න මේ වගේ පෝෂන් එකක් ඔල මේක කාලා කටල් ෆිෂ් දැල්ලු
කිරි ගහට ක්‍රිස්පි හැපෙන්න කියනවා බලමු මේ chili paste කොහොමද කියලා එන මරු හැබැයි අපි මේ ඔක්කොම දාලා කවලම් කරලා බලමු කටක් මේ විදියට මරු වයිප් එකක් තියෙන මෙතන දැන් මොකද දින හදත් එක්ක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අවුරුද්දට වතාවක දෙපාර හරි ටිකක් ගානක් ඊයදම් කරලා මේ වගේ තැනකට ඇවිල්ලා කෑවට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වගේ තැනකින් ගන්න තියෙන ෆන් එක ආතල් එක ටිකක් වෙන තැනකින් ගන්න හරි අමාරුයි. දැන් නාලා කාලා උදින වෙලාවෙලා තියෙන්නේ. අපිට ඉන්නේ පොඩි බෙඩ් එක මේගොල්ලෝ මේ වගේ බෙඩ් තියෙනවා. මේ බෙඩ් තියෙන බලා ගන්න. ඉතින් කාලා බුදි යන්න පුළුවන්. නැත්නම් ඒ පොලේ නාන්න පුළුවන්. guys එන අපිට යන්න වෙලාව හරි එන ඉතින් මතක ඇතුව මේ තැනට එන්න එන්ජොයි කරන්න අපි සීල විස්තර පල්ලේ දාලා තියන්නම් රුපියල් 1500ට පූල් එක යූස් කරන්න පුළුවන් කැමති විදිහට කෑම කන්න පුළුවන් ඉතින් සුපිරි අවස්ථාවක ඔයගොල්ලෝ ඇවිල්ලා කොහේ ඉඳලා ආවත් මෙතන මාරු එන්ජොයි කරලා උදේ ඉඳන් රැ වෙනකන් ඕන්ලයින් පූල් යූස් කරලා මොකද කාලා බිල යන පුළුවන් සුපිරි ප්ලේස් එකක් මතක ඇතුව අනිවාර්යයෙන් අපිව subscribe කරන්න share කරන්න like කරන්න අනිවාර්යයෙන් bell notification on කරලා තියන්න මොකද අපි දාන වීඩියෝ එක ඉස්සරින් ඉක්මනට ගෙන ගන්න පුළුවන් එන ඉතින් ගිහින් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්න කට්ටියට මේක share කරන්න ලස්සන place එක ඉතින් එන ඉතින් ගිහින් ජය වේවා